උකුවෙල සංස් තමයි අපේ ආයතනය. ඒ ආයතනයේ සභාපති හැටියට මම දැන් අවුරුදු වර්ෂ 30ක් එක දිගටම වැඩ කරනවා. මේ ආයතනය මුලින්ම ආරම්භ කරේ 1983 පමණ අපේ ජාතික නායක පී.ඒ. කිරිවන්දනී මහතාගේ උපදෙස් මත. මේ සනස කියලා කියනකොට මේ සනස මහා විශාල පුළුල් අර්ථයක් ගෙන දෙන ආයතනයක්. දැන් උකුවෙල අරගත්තොත් මිනිසාගේ උපතේ සිට විපත දක්වා මනුෂ්‍යයාගේ අවශ්‍යතා ඉෂ්ට කරන ආයතනයක්. අපට තේරුණා ජාතික ප්‍රශ්නයක් තියෙන බව. ජාත්‍යන්තර ප්‍රශ්නයක් තියෙන බව මිනිස්සුන්ට. ඒ තමයි මේ වසවිස, ආහාර, වකුගඩු අමාරුව, නවකුත් අසනීප සියල්ලම හැදලා තියෙනවා. මේකට හේතුව හොයාගෙන ගියාම අපේ මේ පොහොර සහ කුසසායන භාවිතය. මේකට මුළු රටටම ගැලපෙන සංකල්පයක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ නිසා මම ආඩම්බරෙන් කියනවා සනස සංවර්ධන බැංකුවේ මාතලේ ශාඛාවේ සම්පූර්ණ සහයෝගය මත අපිට පුළුවන් වුණා උකුවෙල සනස මගින් සොබාදන් ගොවිපලක් ඇති කරන්න. ඒක තමයි මේ ගොවිපල. සාර්ථක විදිහට මේ ගොවිපළ පවත්වාගෙන යනවා. මේ භූමිය තුළදී කිසිම කෘෂි රසායන ද්‍රව්‍යයක් භාවිතා නොකර ස්වභාවික පරිසරය උපයෝගී කරගෙන තමයි අපි මේ වගා කටයුතු කරන්නේ. කොහොමද අපි මේ වගා කටයුතු, ඒ කියන්නේ සබහාදහමත් එක්ක ජයගෙන කොහොමද මේ වගා කටයුතු කරන්නේ කියන එක පූර්ණ අවබෝධයක් අපි ලබා දෙන්න මෙතනදී බැඳී සිටිනවා. මෙහිදී නිෂ්පාදනය වන කිසිම එළවලුවක් පළතුරක් වසවිසෙන් තොරව නිෂ්පාදනය වන බවට අපිට හොඳ තහවුරුවක් තියෙනවා. උකුවෙල සනසට අනුබද්ධව මේ කරන මේ සබහාදාම් ගොවිපළ තුල තවත් කරන කාර්යයක් තමයි මේ දේශීය සහල් නිෂ්පාදනයක් කරනවා මේ තුලදී. ඒක සිද්ධ කරන්නේ අපිත් එක්ක වැඩ කරන ගොවි පිරිසක් ඉන්නවා. අපේ ආයතනයෙන් ඒ ගොවීන්ට මේ උගන්වලා අපේ දේශීය ඥානය දැනුවත් කරලා ඉවරලා අපි ඔවුන්ගේ නිෂ්පාදන සඳහා දේශීය සහල් නිෂ්පාදනයට උනන්දු කරලා ඉවරලා ඒවා අපි මිලදීගෙන අපේ ආයතන තුළ එම ගෙනල්ලා මිලදීගෙන ඒවා නිෂ්පාදනය කරනවා. මේ එක වර්ග වලට මේ වෙන් කරලා කිලෝ එකේ වගේ පැකට් නිෂ්පාදනය කරලා අපි බෙදා හරිනවා. ඍජු රස්සා 100කට වඩා වැඩි සංඛ්‍යාවක් අපේ උකුවෙල ආයතනයෙන් ඍජුව ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි වක්‍ර විදියට සහ වෙනත් ව්‍යාපෘති ඇති කරලා අපේ සමාජිකයන් තුළ ව්‍යාපෘති ඇති කළා අපි රැකියා දහසකට වඩා නිර්මාණය කළා තියෙනවා. මේක තමයි සනස ව්‍යාපාරයේ හරය. ඒ නිසා සනස ව්‍යාපාරය හරියට හඳුනාගත්තොත් මේ රටේ තියෙන ප්‍රශ්න වලට නිතරම පිළිතුරු හොයන ආයතනයක්. බැංකුකරුවෝ නෙවෙයි අපි මිනිස්සුත් එක්ක වැඩ කරන, ජාතියත් එක්ක වැඩ කරන, ජාතියේ ප්‍රශ්න ගඳ සුවඳ අඳුරගත්ත මිනිස්සු හැටියට ජාතියට අවශ්‍ය පණිවිඩය විතරක් නෙවෙයි ජාතියට අවශ්‍ය උදව්ව දෙන්න පුළුවන් ආයතන බිහි කරන්න අපේ සනස සංවර්ධන බැංකුවත් අපේ සනස ව්‍යාපාරයත් මේ සමිතිය තුළින් අපට හැකියාව ලැබිලා තියෙනවා.